තෙරුවන් සරණයි සෑම දෙනාටම අහිංසක ඉල්ලීමක් ඉල්ලන්නයි මද වීඩියෝ කරන්නේ. අපේ අති ගෞරවනීය මහා නායක ස්වාමින් වහන්සේලාගෙනුත් අනිත් නායක මහා ස්වාමින් වහන්සේලාගෙනුත් පුංචි ඉල්ලීමක් කරන්නේ අහිංසක ඉල්ලීමක්. අපේ සමාවෙන් අපේ කීවට මේ අහිංසක පුංචි ගම්වල පවත්වාගෙන යන පන්සල් වලටත් ඔබ වහන්සේලා මැදිහත් වෙලා උදව් උපකාර කරන්න ඒවා ගොඩනගා ගන්න අපිට සමහර වෙලාවට දාන වේල ඉඳන් නැති අවස්ථා තියෙනවා. ඒකට ගැටලුවක් නැහැ. නමුත් අපිට අපේ මේ අහිංසක ගම්වල ජනතාවට වන්දනා මාන කරන්න චෛත්‍යයක් බෝධියක් ඒ වගේම විහාර මන්දිරයක් වැනි දේවල් ඉදි කරගන්න මහා නායක ස්වාමින් වහන්සේලා අනුදැනුම ඇතිව කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හම්බෙන ලක්ෂ ගණන් සල්ලි හම්බෙන විශාල මන්දිර වැනි පන්සල් වලිනුත් පුංචි ආධාරයක් අපිට කරලා මේ පුංචි අහිංසක ගම්වල ජනතාවගේ පන්සලුත් ගොඩනගා ගන්න උදව් උපකාර කරන්න කියලා අහිංසක ඉල්ලීමක් කරන්නේ. උදාහරණයක් හැටියට බලන්නකො මුස්ලිම් ජනතාව ඒ කට්ටිය පල්ලි හදාන මොන තරම් ඒ කට්ටියට උදව් කරනවද ගමෙන් ගමට පල්ලි හැදෙනව කට්ටිය ගම්මානවල. ඒත් කිසිම විරෝධයක් නැහැ. අපේ බලන්නකො ගමකින් ගමකට මොන ප්‍රශ්නද ඇති කරගන්නේ කියලා අර පන්සලේ මේ පන්සල ප්‍රශ්න මේ පන්සලේ ප්‍රශ්න ඇති කරනවා. ඉතින් ඒ නිසා අපි ඔක්කොම සහයෝගයෙන් අපගේ ශාන්තිනායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ කියා සිටියා හසම වදාළ ආකාරයටම සෑම එකාටත් එකා සැමටත් යන මාතෘකාවේ අපි සෑම දෙනාම එකතු වෙලා මේ බුද්ධ ශාසනය බබළුවමු. ඉතින් සෑම දෙනාගේම ගිහි සමාජයට ආශිර්වාදමත් ගිහි ජනතාවගෙන් මයිල්ලන්නේ ඔබලා ධනවත් වෙන්න පුළුවන්. ඔබලා තියෙන පන්සල් වලට පමණයි ධන පරිත්‍යාග කරන්නේ. පුංචි පන්සල් ගැනත් හිතන්න. සිතලා හැකි ආකාරයෙන් උදව් උපකාර කරලා අපි මේ බුද්ධ ශාසනය තව තවත් බබළුවමු. ඒ නිසා සෑම දෙනාගේම කරුණාවෙන් ඉල්ලන්නේ හිතක් රිදුනා නම් මාගේ මහා නායක ස්වාමින් වහන්සේලා මම සමාව ආයිදිනා මේ කරුණ කීම ගැන මට සමාව දෙන්න. මං අතින් වරදක් වචනයක් කියුණා නම් ඒ නිසා සෑම දෙනාගේම ආශිර්වාදය අනුකම්පාව ලැබෙයි කියලා මා සිතනවා. අපේ සෑම මට විතරක් නෙමේ මගේ කියන්නේ අපේ කියන්නේ මේ පන්සල් ඔක්කොම පොදුයි මහ ජනතාවට අපිට කියලා ගෙනියන්න කියලා කියන්නේ. අපිට පුළුවන් ආකාරයෙන් මේ බෞද්ධ ජනතාවට සේවයක් කරලා අපිත් අපවත් වෙලා මෙලොගින් යම්කිසි සේවයක් කරලා තමයි අපි යන්න ඕනේ යන ගමන. ඒ නිසා සෑම දෙනාගේම ආශිර්වාදය ලැබෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෑම දෙනාටම තෙරුවන් සරණයි.